මේ මං අරන් ආවේ පැටව් එලවන සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක. මං කට්ටියකින් ඉල්ලනවා මේක බලපු නැති මේකේ පළවෙනි වීඩියෝ එක බලපු නැති අයට පළවෙනි වීඩියෝ එක බලලා ඉන්න කියලා. මොකද මේක දෙවෙනි වීඩියෝ එක. මේක දෙවෙනි වීඩියෝ එක පළවෙනියට බලලා ඇත්තටම තේරුමක් නැහැ. ඒක නිසා පළවෙනි වීඩියෝ එක බලලා ඇවිල්ලා මේ දෙවෙනි වීඩියෝ එක බලන්න කියලා මං කට්ටියකින් ඉල්ලනවා. ඒ වගේම channel එක subscribe කරපු නැති කට්ටියට මං ඉල්ලනවා channel එක subscribe කරන්න කියලා. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔන්න තවත් දවසක් මේ අපි සත්තු ටික දැම්ම වහලට පුරුදු වෙන්න. මෙතන මේ මට කියන්න ඕනේ මම මෙතනට තව සත්තු දෙන්නෙක් එකතු කරා. ඒ ඉන්නේ මෙන්න මේ බටර් කැප් කුරුල්ලෙක් ඉන්නවා. අන්න ඒ තටසුදු බටර් කැප් කුරුල්ලයි. එතකොට මෙතන තව ඉන්නවා බලන්න සිරිම තටසුදු කුරුල්ලෙක් දාලා. අන්නේ දෙන්නව මම දැම්ම. මොකද හේතුව මෙතන මේ මම ඒ දෙන්න දාන්න හේතුව මේ සත්තු මේ ඒ දෙන්න මං කලින් එලෝපු සත්තු දෙන්නෙක් මේ ලෝලා ඔය නැවත්තුවා. ඒ දවස්වල මේ උකුස්සෝ එම ගැහුවා මගේ කූඩේ සත්තුන්ට එක දිගටම. ඊට පස්සේ මම කරපු වැඩේ මේ ලෝන් එක නැවත්තුවා. මේ ලෝන් එක නැවත්තුවා. එහෙමම මේ දෙන්නව එහෙම මහ වෙන්න තිබ්බා. මේ දෙන්න එතකොට පැටවු කාලේ. ඊට පස්සේ මේ දැන් ඔය මම මේ දෙන්නවත් දැම්මා. මොකද මේ දැන් මෙතන මේ සත්තු පොඩ්ඩක් මේ කුස්සෝෙම වැඩි. මෙයාලව පොඩ්ඩක් මේ පැටවු හින්දා පොඩ්ඩක් බය වෙන්න පොඩ්ඩක් මේ වගේ හේතු පුළුවන්. සත්තුන්ට බය මේ කාක්කෝ ඒ වගේ සත්තු මේ ඇටැක් කරන පරිසරයක් තියෙන්නේ. ඒකින් හින්දා පොඩ්ඩක් බය වෙලා එහාට මෙහාට මෙව වෙන්න නවතින්න තමයි මම දැන් මේ මෙයාලත් එක්ක පුරුදු කරොත් ලේසි කියලා හිතුවා. මේ දෙන්නවත් දාලා ඉන්නේ. ඒකින්ද තමයි දැන් මම මේ දෙන්නවත් මේ රැළට එකතු කරගත්තේ. මොකද මම මේ දෙන්නව තමයි මේ එයාලට ලීඩ් එක දෙන්න ගත්තේ. එතකොට දැන් මෙයාලගේ මේ මෙයාලත් එක්කම මෙහෙම කූඩුවේ දාලා තිබ්බම තමයි සත්තු හොඳට පුරුදු වෙන්නේ. ඒ කියන්නේ එයාලව හැමතිස්සෙම දකින්නකොට අර එක ලොෆ්ට් එකේ කියන මේවක යාලට ඒ කියන්නේ ඒ වගේ දෙයක් එයාලගේ තියෙනවා. ඒ කියන්නේ එකට ඉන්න සත්තුන් එක්ක ඉන්න ගතියක් ඔය මේ පරයි කොමත් රංචු වශයෙන් ඉන්න සත්තු වගේ යන්නේ. දැන් එතකොට අර මෙයාලා එක රංචුවක් විදියට හැදෙනවා මේ මුණාම. ඒකින්දත් මම මේ දෙන්නවත් දැන් තෝරගෙන තියෙන්නේ මේකට දාලා ට්‍රේනින් කරන්න. ඉතින් බලමු මේ දවස් ටිකේ මම දැන් මේ දානවා එක දිගටම මෙහෙම. ආයි හවසට තමයි ගන්නෙ. අපි බලමු හොඳ වැඩක් පුළුවන් වෙයි පෙන්වන්න. ඔන්න එහෙනම් තවත් දවසක් මම සත්තු ටික දැන් දැම්මා. දැන් මේක වැඩේ කියන්නේ අද සත්තු දාද්දි මේ මගේ අතින් පොඩි මිස් එකක් වුණා. මේ සතෙක් පැන්නා පැටියෙක්. ඉතින් එයා දැන් ඉන්නව වෙනවා වාලෙට වෙලා. ඔය ඉන්නේ එයා. මේ වහල්ට නගිනකොට මේ මම දාන් ආපු මේවකින් පැන්න සතා. මේ දැන් එයාව දැන් ආයි අල්ලගන්න අමාරුයි. මේ කූඩු කරන්න ලේසියි. හැබැයි මෙතන මේ මෙයාගේ අනිත් රෑන සෙට් එකේ ඉන්න ඉඳ දැන් එයාව දාගන්න බෑ. මේ මෙතනින් තව එක්කෙනෙක්ව දැම්මනම් කූඩු වෙයි. මේ මම දැන් ඕමම දැන් වීඩියෝ එක අරන් මේ මම එයාව දැන් මේ බස්සලා ආයි දානවා මෙතනට. මේ ඉතින් මේ දැන් ඔන්න ඔය වගේ දැන් මම දැන් සතියකට කිට්ටු වෙන්න වෙනවා. දැන් මෙයාලව මේම දාන්න කියන්න ඕනේ. හැමදාම නම් දාන්න බැරි වුණා. මොකද වැස්ස මේ පැත්තේ හොඳටම මේ ටිකේ වැස්සත් එක්ක මාර අමාරුයි මේ වැඩේ කරන්න. මොකද මේ හොඳට පායලා තියෙනවා. මේ හිතන්නේ නැති වෙලාවට අයියෙන් මේ වහිනවා. ඉතින් ඒකින්ද මම පොඩ්ඩක් හැමදාම දාන්න බැරි වුණා. ඉඳලා හිටලා දැම්මා. තව දෙයක් කියන්න ඕනේ. මම මේකට තව පැටියෙක් එකතු කරගත්ත අලුතින්. මේ ඉන්නේ කළු සිරුම පැටියෙක් කූඩු පැටියෙක්. ඉතින් ওই පැටියවත් මම දැම්ම පුරුදු වෙන්න. අපි ඉතින් බලමු මොකක්ද ඉස්සරහට වෙන්නේ කියලා. කට්ටියට කියනවා channel එකත් එක්ක දිගටම ඉන්න මේ දෙවෙනි වීඩියෝ එක.
පැටව් එලවන එකේ. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් කොහොම හරි පැටියෙක් එලෝ ගන්න තමයි බලන්නේ. එහෙනම් අපි බලමු. මම හිතන්නේ කල්ලි 4 වගේ සම්පූර්ණ වෙලා ඉන්නේ. මෙන්න මේ එලෝන පැටියගේ තමයි කල්ලි 4 වෙනි එක දැන් යන්නේ. මං එයාව තමයි ඉස්සල්ලාම එලවන්න කියලා හිතන් ඉන්නේ. බලමු එහෙනම්. මේ ඉස්සරහට ඔයාලා මාත් එක්කම ඉන්න කියලා මං ඉල්ලනවා. දැන් මම මෙයාලා ට්‍රීට්මන්ට් පටන් අරන් තියෙන්නේ. දැන් කලවම් කෑම වගේ දේවල් තමයි මම මෙයාලට කෑමට දෙන්නේ. ඊට අමතරව දැන් මම කොල්ලු වගේ දේවල් එකතු කරලා තියෙනවා මෙයාලට විතරක් වෙනම එලෝන කට්ටියට. දැන් මම මෙයාලට මේ විටමින් ඒම දැන් දෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙමන් වීඩියෝ එකත් එක්ක අපේ මේ සීරියස් එකත් එක්ක දිගටම ඉන්න. අපි බලමු මේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. තව දෙයක් ඔයාලට කියන්න ඕනේ මේ මම මේ එලවන සත්තු එලවන වටපිටාව ඔයාලට පොඩ්ඩක් පෙන්වන්න ඕනේ. මේ කියන්නේ ලොකු අභියෝගයක් වෙන සිද්ධියක් තමයි තියෙන්නේ. මොකද මේ වටේම තියෙන්නේ ගස් මේ වත්ත වටේටම ගස්. සතා සාමාන්‍යයෙන් එළියට ගියාට පස්සේ ගොඩාක් දුරට වත්ත පේන එක අඩුයි. මෙහෙම තිබ්බම සාමාන්‍යයෙන් පැටවුවේම හොල්මන් වෙනවා මේ වගේ අවස්ථාවල. මොකද කෙලින්ම පොඩ්ඩක් දුර වත්තෙන් මග ඇරලා ගිය ගමන් එයාට සාමාන්‍ය වහලේ පේන්න ඉඩකඩ බොහෝම අඩුයි. මේ පේනවනේ ගේ උඩටම එන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ වගේ හරියක සතාට ආයි වහලේ පේන්න ඉන්න තැන පේන්න. ඔන්න මං කිව්වා වගේ මං කිව්වේ මේ දේශගුණය පොඩ්ඩක් අවුල්. දැන් දැනුත් වහිනවා සම්පූර්ණයෙන්ම දවසම තියන්න අමාරුයි. දැන් මේ පොද ගහනවා. මේ අපි දැන් මෙයාලව ගමු කූඩුවට. අපි බලමු. පොඩ්ඩක් යන්න දීලා බලමු. ඉන්නේ තාම කූඩුව ඇතුලේ. එහෙනම් වහින්න ඉස්සෙල්ලා සතුටේ කූඩුවට දාගමු. ඔයාලට දෙයක් කියන්න ඕනේ මේ මම දැන් ඔය කරපු විදිහෙන් නම් සත්තුන්ව මේ කූඩුවට ගන්න එපා. මම මොකද මේ ඒ සමහර වෙලාවට ඒ පුරුදු නැති සමහරලාකට ඔය සමහර සත්තු ඉස්සෙන්න පුළුවන් ඒ වෙලෙට. මම ඇත්තටම මේ දේ කරේ මෙතන මේ වීඩියෝ එකේ තියෙන පොඩ්ඩක් මේ ඔයාලට එකම විදියට ඇවිල්ලා මේ අද දවසේ මේ රූප ටික දැකලා මේ ඔයාලේ කම්මැලිකම යන්න තමයි මම මේ දේ ඇත්තටම කරේ. කූඩුව ඇරලා සත්තුන්ට පියාඹලා යන්න දුන්නේ මේ පොඩ්ඩක් මේ අර ඔයාලේ කම්මැලිකමත් එක්ක යන්න එකම විදියට වීඩියෝ එක ගියේ හින්දා මේ විදියට ඔයාලා කරනවා නම් සාමාන්‍ය සති දෙකක් විතර කූඩුවේ දාලා මේ වහලේ පොඩ්ඩක් පුරුදු කරලා කරාට කමක් නැහැ. නැත්තම් එකපාර කරන්න මේ යන්න එපා. මොකද මේ ඒකට වග කියන්න බෑ. සාමාන්‍යයෙන් ඔයාලා සතියක් දෙකක්වත් වහලේ පුරුදු වෙලා එහෙම කරාට නම් ලොකු අවුලක් කියන්න බෑ. නමුත් මේ එහෙම කරන්න එපා. මොකද මේ හරියටම කියන්න බෑනේ සමහරලාකට සත්තු ඉස්සෙන්න යන්න පුළුවන්. මම දැන් ඇත්තටම මේ මෙතනත් මට මේ අමතක වුණා අර කළු සිරිම පැටියා මේ මම දැම්ම කියලා කූඩුවට අද මට ඒක එච්චර ඔළුවේ තිබ්බේ නැහැ. මොකද මම අද තමයි පළවෙනි පාරට මේ එයාව ගත්තේ. මට මේ මම හිතුවේ නෑ එයා ඉන්නවා කියලා. එයාව මම වාලයකටවත් කොයිටවත් දාලා තිබ්බේ නෑ කලින්. අඩුම ගානේ මේ කූඩුවකටවත්. එයා හිටියේ මේ මාසත්තුත් එක්කම තමයි අද තමයි මම එයාලගෙන් ගත්තේ මෙයාව. මම මේ වීඩියෝ එකටත් එක්ක මේ මටත් අමතක වුණා අන්තිමට මේ කූඩුව කරන වෙලාවට මේ හවස ඇවිල්ලා දැන් මේ මෙයත් ඉන්නවා කියලා මෙතන.
ඉතින් ඔයාලට මං කියන්නේ මේ විදියට කරන්න ඔයාලා යන්න එපා. මම මේ වීඩියෝ එක ලස්සන කරන්න පොඩ්ඩක් මේ යාළුව කූඩුවට ඇරියේ. තව දෙයක් මේ ඔය ඔතන හිටපු තටු සුදු කුරුල්ලා සිරිම කුරුල්ලා මේ එයාව ඇවිල්ලා මේ තමයි මම එලවන්නේ හිටියේ. දැන් ලබන සතියේ වගේ මම මේ පොඩ්ඩක් වටයක් දෙකක් කරකෝල ගන්න හිටියේ. ඒත් මේ මම දැන් බලනකොට ඒ සතාගේ 10 වෙනි තට්ට මේ බල තට්ට එන ගමන් තියෙන්නේ ලේ බටේ තියෙන්නේ. ඒක හැලිලා එනවා. ඒක හින්දා මේ ඒ කුරුල්ලව ගන්න වෙන්නේ නැහැ. ඒකට මේ හදිස්සියේ එයාට ඒක සම්පූර්ණ වුණාට පස්සේ තමයි මේ එයා වෙලවන්න ඉන්නේ. මොකද මං එයාව දාලා තමයි මේ පැටවුන්ට ලීඩ් එක දෙන්න ගියේ. ඉතින් ඕක නිසා මට ටික දවසක් ගන්න වෙනවා දැන් එයාගේ බලතට්ට වැයෙනකන්. ඒ වුණොත් මම ලබන සතියේ පොඩ්ඩක් වටයක් දෙයක් කරකෝල වීඩියෝ එකක් ගන්න හිටියට ඒක කරන්නේ නැහැ. එහෙම වුණොත් මං ඔයාලට අනිවාර්යයෙන්ම මේ ඒක ඊළඟ සතිය වගේ ලබන සතිය නැතුව ඊට පස්සේ සතිය ගේන්න. මම ලබන සතියේ ඔයාලට වෙන වීඩියෝ එකක් ගේන්න. මොකද මේ ඒ සතාව දාලම තමයි මම මේ පැටියව පුරුදු කරන්න ඉන්නේ. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවනම්. එහෙනම් සබස්ක්‍රයිබ් කරපු නැති අයට මම කියනවා නැවතවරක් සබස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් අපි නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.